හරි. එතකොට ඔයාලට සුබ අවුරුද්දක් කියලා වෙල්කම් කියලා අපි ගන්නවා. අද අපිට කතා කරන්න තියෙන්නේ NumPy ලයිබ්‍රරි එක ගැන. එතකොට මේ NumPy ලයිබ්‍රරි ගැන කතා කරනකොට අපිට විශේෂ කරුණු කීපයක්ම තියෙනවා කතා කරන්න. මොකද්ද මේ NumPy ලයිබ්‍රරි කියන්නේ සහ ඒක හැදිලා තියෙන්නේ මොන වගේන්ද කියන එක. එතකොට අපි ඔයාලට මතක ඇති අපි data types පාවිච්චි කරා list. ඔය list කියන data type පාවිච්චි කරාට ඒක ඇත්තටම AI වලට එනකොට fast නැහැ. එතකොට අපි ෆාස්ට් විදිහට පාවිච්චි කරන අපි ඇරේස් කියන එක ඔන්න ඔතනට එනවා. ඔය ඇරේස් කියන එක එන්නේ NumPy කියන ලයිබ්‍රරි එක හරහා. එතකොට මේ AI මොඩල් ෆාස්ට් කරගන්න අපි සෑහෙන NumPy ඇරේස් පාවිච්චි වෙනවා. එතකොට මේ NumPy වල තියෙන කොටස් ටික අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් එහෙම මේ මැෂින් ලර්නින් කොටසදී අපිට ගොඩක් ඒක ලේසි වෙනවා. එතකොට NumPy කියන්නේ Python වල තියෙන නම්බර්ස් හැන්ඩල් කරගන්න පාවිච්චි වෙන හයි පර්ෆෝමන්ස් ලයිබ්‍රරි එක. එතකොට මේ ලයිබ්‍රරි එක හැදිලා තියෙන්නේ C කියන ලැන්ග්වේජ් එක මත. ඒත් එක්කම සාමාන්‍ය Python ලිස්ට් එකකට වඩා මේක ෆාස්ට්. ඊට අමතරව අපිට කතා කරන්න තියෙනවා ගොඩාක්ම මේ NumPy ලයිබ්‍රරි එක මතින් පාවිච්චි වෙන තවත් ලයිබ්‍රරිස් තමයි Pandas, TensorFlow, ඉස්සරහට අපිට PyTorch කියන ලයිබ්‍රරිස් ටික. හරි. එතකොට මේ NumPy ලයිබ්‍රරි එක පාවිච්චි වෙලා තියෙනවා මම කිව්වා ඔයාලට AI ඩෙවලොප් වෙන්න. මොකද ඒක ඇබ්සලියුට්ලි ෆාස්ට්. අපිට ඩේටා සෙට්ස් හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට දත්ත හම්බ වෙනවා. සාමාන්‍යයෙන් දත්ත ලක්ෂයක් විතර තියෙනවා. එතකොට මේ දත්ත ලක්ෂයක් විතර තියෙනකොට ඒ දත්ත අපිට ඕන විදිහට හසුරුව ගන්න. ඒ නම්බර්ස් අපිට ඕන විදිහට හසුරුව ගන්න මේ NumPy සහ ඒක ඇතුලේ තියෙන ඇරේස් කියන කොටස අපිට ගොඩාක්ම උදව් වෙනවා. එතකොට Python list කියන එකත් ෆ්ලෙක්සිබල්. හැබැයි ස්ලෝ. හැබැයි NumPy කියන ලයිබ්‍රරි එක අපිට ඕන ෆික්ස් ටයිප් එකක් තියෙන්නේ. හැබැයි මාරම විදිහට ෆාස්ට්. මෙතනදී NumPy array එකක් හදනකොට අපිට පුළුවන් ලිස්ට් එකකින් ගන්න හදන්න ඊට පස්සේ අපිට පුළුවන් ෆන්ක්ෂන්ස් කීපයක් තියෙනවා zeros and ones කියලා තියෙනවා arrange කියලා ෆන්ක්ෂන් තියෙනවා. ඒ රේන්ජ් එකක් තියෙනවා. ඒ වගේ ඒවා දීලා අපිට ඇරේ එකක් හදාගන්න මේ NumPy ලයිබ්‍රරි එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකට ගොඩාක් ක්‍රම තියෙනවා. ඒත් එක්කම මේ NumPy arrays වල තියෙන ඔපරේෂන්ස් ගත්තොත් එහෙම ඇඩිෂන්, මල්ටිප්ලිකේෂන්, ඩිවිෂන් වගේ දේවල් මාරම ෆාස්ට් සහ මේ ලූප්ස් නැතුව ඒ කියන්නේ අපි for loops පාවිච්චි කරන්නේ නැතුවම අපිට කරගන්න පුළුවන් මාරම ඉෆෙක්ටිව්. එතකොට සහ ස්ලයිසිං පාවිච්චි කරනවා අපිට ඉස්සරහට එනවා ස්ප්ලිට් කරන්න. කියන්නේ ටෙස්ට් data සහ වැලිඩේෂන් data සහ ටෙස්ට් ට්‍රේනින් data, ටෙස්ට් data සහ වැලිඩේෂන් data කියලා වර්ග තුනකට අපිට කඩන්න වෙනවා සමහර ඉස්සරහදී data අපිට මැෂින් ලර්නින් මොඩල්ස් ට්‍රේන් කරනකොට. එතකොට ඔයාලට මේ ඇරේස් වල MP ඇරේස් පාවිච්චි කරලා ඒක කරන ස්ප්ලිට් ෆන්ක්ෂන්ස් එහෙම අපිට සෑහෙන පාවිච්චි වෙනවා ස්ලයිසිං. ඒකට කියන අපි ස්ලයිසිං කියලා. ඒක සෑහෙන ඉෆෙක්ටිව්. හරි. එතකොට ඔයාලට නෝට් ඩවුන් කරගන්න තියෙන්නේ කොටස තමයි මම මේ විදිහට ෆෝල්ඩර් එකක් හදාගත්තා NumPy ලයිබ්‍රරි කියලා සහ ඒක ඇතුලේ NumPy part 1 කියලා නෝට්බුක් එකකුත් හදාගත්තා. එතකොට මේන්ලි ගත්තොත් එහෙම NumPy ලයිබ්‍රරි එක කියන්නේ ලීනියර් ඇල්ජිබ්‍රා නැත්තම් රේඛීය බීජගණිතෙන් හැදිච්ච ලයිබ්‍රරි එකක්. සහ ඒක බිල්ඩ් වෙලා තියෙන C මේ ලැන්ග්වේජ් එක මත. එතකොට මේක අපිට data science සහ machine learning ඉගෙන ගන්නකොට ගොඩාක් අපිට වැදගත් වෙන part එකක්. ඊට අමතරව මේක incredibly fast. ඒ කියන්නේ ගොඩාක් fast. එතකොට දැන් අපි NumPy ලයිබ්‍රරි එකේ කොටස් ටික කතා කරගෙන යනකොට අපිට හම්බ වෙනවා NumPy ලයිබ්‍රරි එක ඇතුලේ තියෙනවා arrays. ඒ arrays වර්ග දෙකක් හම්බ වෙනවා. එකක් 1D arrays නැත්නම් vectors කියලා කියනවා සහ matrices 2D arrays. එතකොට vectors කියන්නේ එක මානයක තියෙන. ඒ කියන්නේ මම ඔයාලට පෙන්නන 1D array එකක් මොනවා වගේ සහ 2D array එකක් කියන්නේ මොන වගේද කියලා. ඒක 2D array එකක් වුණත් ඒක 1 column හෝ 1 row වෙන්න පුළුවන්. ඒක මේ matrices 2D වුණාට ඒක 1 column 1 row ඒ මොකද්ද කියලා මම ඔයාලට කියනවා 1 row කියන්නේ මොකද්ද 1 column කියන්නේ මොකද්ද කියලා අපි යන්කෝ notebook එකට. හරි. ඔන්න අපි අද part 1 එක පටන් ගන්නවා. එතකොට මම ඔයාලට 1 row 1 column කියන කොටස් ටික දැන් ඔය තව ටිකකින් අපිට අහු වෙනවා. එතකොට ක්ලික් කරලා. හරි. එතකොට මම මුලින්ම කරන්නේ ලිස්ට් එකක් හදා ගන්නවා my list කියලා. ඒකේ මම දා ගන්නවා
කමා 2 කමා 3 කියලා. හරිද? මෙන්න මගේ ලිස්ට් එක. අපි Anaconda distribution එක install කරනවත් එක්ක default numpy library එකත් අපිට හම්බ වෙනවා. එතකොට ඒක අපි import කරගන්න ඕනේ from import numpy. ඔයාලට මේවා suggestions වලින් ගන්න පුළුවන් නම් කියලා ගහලා මේ tab එකේ ගිහුවම මේ වගේ එනවා numpy as np. np විදිහට තමයි අපි numpy library එක import කරගන්නේ. එතකොට මේ විදිහට import කරගෙන මට මේක array එකකට cast කරගන්න ඕනේ. ඒ කියන්නේ උඩ තියෙන මගේ list එක array එකකට convert කරගන්න ඕන නම් np.array කියලා function එකක් තියෙනවා. ඒ function එක ඇතුළට මේ mylist කියන එක pass කරාම මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් array එකක් print වෙලා තියෙනවා. එතකොට මේ array එක මොකද්ද? මේක vector එකක්. මේක one dimensional array එකක්. ඒ කියන්නේ එක closing ස්ක්වයර් බ්‍රැකට් එක අපි මෙතනින් closing ස්ක්වයර් බ්‍රැකට් කීයද තියෙන්නේ කියන ගානෙන් අපිට කියන්න පුළුවන් මේක one dimensional ද two dimensional ද ද්විමානද ත්‍රිමානද ඒකට හතරකට නම් මොකක්ද සිංහලෙන් කියන්නේ කියලා දන්නේ නැහැ four dimensional ද five dimensional ද කියලා බලන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න අපි එකක් අපි මේ array එක මේ list එක මේ array එකකට cast කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් 2 dimensional array එකක් හදාගන්න. මම මේ විදිහට mylist2 කියලා දාගන්නම්. ඔයාලට ඒක මම කරන හැටි පෙන්නන්නම්. මේ වගේ list එකක් ආවොත් එහෙම list එක ඇතුලේ මං ගාව list තුනක් තියෙනවා. මේකේ මම දාන 1 2 3 කියලා 4 5 6 7 8 9. හරිද? එතන තියෙනවා මම මෙතනදී np.array කියලා දීලා මෙතන මම දෙනවා mylist2 කියන එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී 2 dimensional array කියන එකක් හැදිලා තියෙනවා. එතකොට 2 dimensional array එකක්ද 1 dimensional array එකක්ද කියලා බලා ගන්න අපිට ලේසිම ක්‍රමයක් තියෙනවා. මෙතන තියෙන square bracket closing square bracket count එකෙන් අපිට ඒක 2 dimensional කියලා කියන්න පුළුවන්. දෙකක් තියෙන නිසා. සහ මම ඔයාලට ඉස්සෙල්ලා rows and columns ගැන කතා කරා. rows and columns කියන්නේ rows ගාන තමයි 1යි 2යි 3යි. මෙතන rows තුනක් තියෙනවා සහ column 1යි 2යි 3යි. මෙහෙට columns 3යි මෙහෙට rows 3යි. හරිද? ඕන්න මේක අයින් කරගත්තොත් එහෙම rows 2යි columns 3යි. හරිද? මම තව තියෙන ඉස්සරහට ඊට පස්සේ ආපු row එක අයින් කරා. ඔය තමයි 2 dimensional arrays කියන කතාව. සහ 1 dimensional arrays කියන කතාව. ඊට පස්සේ මේ මෙතනදී අපි අර තිබ්බ list එක cast කර ගැනීමක් වෙනවා සිද්ධ වෙනවා. ඒ තිබ්බ list එක array එකකට convert කරගත්තා. ඊට පස්සේ අපි numpy library එකේ np.arrange කියලා function එකක් තියෙනවා. මේ np.arrange කියන function එකේ වෙන්නේ අපිට පුළුවන් මේකට යම් කිසි value එකක් pass කරනවා 5 කියලා දුන්නාම sorry මෙතන අපි දානකොට සීමාවක් මේ sorry මගේ මෙතන මේ සීමාව නෙමෙයි. මෙතන එක R එකයි එන්නේ. sorry එක මට වැරදුනා. මේ වගේ value එකක් pass කරගත්තාම මට ඕක හැම වෙලෙම වැඩ value එක pass කරගත්තාම array එකක් හැදිලා තියෙනවා one dimensional බිංදුවේ නම් 5 ඇතුළත් වෙලා නැහැ. ඒක අපි දන්නවනේ. අපි කලින් basics කොටස කතා කරා. එතකොට පටන් ගන්න බිංදුවෙන් අවසානයේ දීලා තියෙන සංඛ්‍යාව ඇතුළත් වෙන්නේ ඊට කලින් සංඛ්‍යාවට එනකන් තමයි මෙතනදී අපි හැදෙන්නේ. එතකොට මෙතනදී අපිට මේ create වෙන array එක අපිට කියන්නේ array එකක් create කරගෙන අපිට ඉස්සරහට මොකක් හරි වැඩක් කරනකොට පාවිච්චි කරන්න පුළුවන්. සහ මේ arrange කියන function එකේ අපිට ඕන නම් මම මෙතන 10 කියලා දාලා මට start සහ end එක දෙන්න පුළුවන්. start එකට මම දැම්මොත් 2 කියලා මෙතන 2 ඉඳන් පටන් අරගෙන 10 දක්වා තමයි 10 දක්වා ගමන් 10 ඇතුළත් වෙන්නේ නැහැ. 10 දක්වා තමයි array එක ඇදිලා තියෙන්නේ. ඊට පස්සේ මට මේකට step count එකක් දෙන්න පුළුවන්. step count එක දුන්නට පස්සේ නැත්තම් මේකට අපි කියනවා step size එක. step size එක දුන්නට පස්සේ මේක කියන්නේ පළවෙනි data එක අරගෙන ඊට පස්සේ ඊළඟ data එකට යන්න කීයක් step ගානකින් පස්සේද යන්නේ කියන count එක මෙතනට දෙන්න පුළුවන්. size එක දෙන්න පුළුවන්. එතකොට 2 4 6 8 කියලා ඔයාලට output වෙලා දෙනවා. එතකොට 2 කියන එක ඇවිල්ලා දෙනවා. ඊට පස්සේ තව 2ක් එකතු 4 හැමෝම මේ 10 දක්වා ගිහිල්ලා 10 ඇතුළත් වෙන්නේ නැහැනේ. 10 ඇතුළත් කරගන්න ඕන නම් ඔයාලා මෙතන කරන්න ඕනේ 11 කියන value එක දෙන්න. එතකොට 10 කියන value එකක් එනවා. හරි. එතකොට np arrange කියන එක කතා කරා. ඊට පස්සේ අපිට තියෙනවා np.zeros කියලා function එකක්. අපිට මෙහෙම 5යි කියලා දුන්නාම one dimensional array එකක් හැදෙනවා. බිංදුව විතරක් හැදිලා
සහ මේ ඒවා පහක් print වෙනවා. ඔය වගේම අපිට පුළුවන් මේක one dimensional නේ. අපිට පුළුවන් මේක two dimensional කරන්න. හැබැයි ඔයාලා මේකේ shift tab ඔබලා document string එකට ගියොත් එහෙම ඔයාලට පේනවා මෙතන shape එක අපි දෙන්නේ. මෙතන shape එක මම දුන්නට පස්සේ shape එකේ int එකක් විදියට දෙන්නත් පුළුවන්. තව අපිට data types තියෙනවා. මේ data type එක දෙන්න පුළුවන්. මේක optional කොටසක්. මේවත් optional මේක තමයි optional නැති අනිවාර්යයෙන්ම දිය යුතුයි. එතකොට එයාලා කියනවා shape tuple of ins දෙන්නත් පුළුවන්. එතකොට ඒක අදාළ වෙනවා shape of new array එක. උදාහරණයක් විදිහට මේක අපිට දාලා ටෙස්ට් කරලා බලන්න කියන අපි ඔන්න එකක් දාලා බලමු. මම tuple එකක් විදිහට දෙන්න ඕනේ. tuple එක විදිහට දුන්නාම rows 2යි columns 3ක බිංදුව විතරක් තියෙන two dimensional array එකක් හැදිලා තියෙනවා. නැත්නම් matrix එකක් නැත්නම් න්‍යාසයක් මේ විදිහට හැදිලා තියෙනවා. එතකොට ওই න්‍යාස කියන කොටස අපිට AI වලදී තායත් හම්බෙනවා. තිත්ගුණිතේ. න්‍යාස වල මම තිත්ගුණිතේ කියලා දෙනවා. න්‍යාස වල තිත්ගුණිතේ සෑහෙන පාවිච්චි වෙනවා AI වලදී. ගොඩක් AI හැදලා තියෙන්නේ. ඒ තිත්ගුණිත අනිවාර්යෙන් AI වලට ඒක ඕනේ. ඒක අපි ඉස්සරහට කතා බොරු වෙන්න එපා. ඊට පස්සේ np.once කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒකෙත් ඔය වගේම තමයි. හැබැයි අරකමයි එකේව තමයි print වෙන්නේ. එකේ sorry print වෙන්නේ නැහැ. එකේම තියෙන one dimensional array එකක් තමයි හැදෙන්නේ. එතකොට මේ විදිහටම අපිට tuple එකක් දෙන්න පුළුවන්. ඒකෙදි වෙන්නේත් මම විදිහට දෙන්නම්. ඒකෙදි වෙන්නේත් 2 rows 3 columns 2D array එකක් හැදිලා තියෙනවා. හරිනේ? හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා mp.linspace කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. linspace කියලා ෆන්ක්ෂන් එකේ අපි document string එකට ගිහලා බලුවොත් එහෙම return c1 space numbers over specific interval. හරිද? එතකොට මම මේ මොකක්ද කියලා ඔයාලට පැහැදිලි කරන්නම් මේක රන් කරගෙන ඉවරලා මම දෙනවා බිංදුවේ සිට 5 දක්වා 10ක් කියලා. එතකොට වෙන්නේ බිංදුවේ ඉඳන් 5 කියන සංඛ්‍යාව දක්වා evenly spaced. ඒ කියන්නේ සමාන පරතරයක් මම හිතන්නේ මේකේ කොහොම සමාන පරතරයක් තියෙන්න ඕන. අපි බලමු සමාන පරතරයක් තියෙන කියලා. ඔව්. මේකේ සමාන පරතරයක් තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාලට මම කැලේ එක මෙතන දාලා පෙන්නන්න බෑනේ. මම මේ ඔයාලට පස්සේ ඔයාලා ඕන ගුණ කරලා බලන්න 0.5561 දෙක එකතු කරන්න ආයෙත් ඒ අගේම එකතු කරලා බලන්න. එතකොට එනවා 1.111 කියනවා. ඊට පස්සේ ආයෙත් ඒ 0.55 එකතු කරනවා 1.6. ඒ කියන්නේ සමානම තමයි මේක ඉවෙන්ට් ස්පේස්. ඒ කියන්නේ මේ හැම එකකම අතර පරතරය මෙන්න මේ 0.55. ඔයාලා ඕන සුළු කරලා බලන්න. ඒ වගේ ඉතන 10ක් ඕනි කියලා තමයි කියන්නේ. එතකොට values 10ක් මේ විදිහට one dimensionally ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයාලට ඕන මෙතන 10 නෙමෙයි ඔයාලට 100 වුණත් ගන්න පුළුවන්. එතකොට ඔයාලා මෙස් වෙයි දැන් මේ 100ක්ම හැදිලා තියෙනවා. එතකොට මේ මෙතන 1යි 2යි 3යි 4යි 5යි මේකට 20ක් ඇති මම හිතන්නේ 100ක් තියෙනවා. හරි. මම 10 ගණන් කරගන්නේ. මේක පොඩ්ඩක් ලොකු වැඩි. එතකොට ඔන්න ඒ කැලලත් හරි. එතකොට linspace කියන කොටස. ඒ කියන්නේ ෆන්ක්ෂන් එක පාවිච්චි කරන. එතකොට evenly spaced. ඒ කියන්නේ ඒ අතර සමානව බෙදලා ගිහිලා තියෙනවා. අපි දෙන value දෙක අතර. ඒක start එක දීලා දෙනවා, end එක දීලා දෙනවා සහ කොච්චර integers sorry කොච්චර data type ප්‍රමාණයක් ඕනේ 10ක් කියලා දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට හම්බ වෙනවා mp.i කියලා ෆන්ක්ෂන් එකක්. mp.i කියන ෆන්ක්ෂන් එක දුන්නාට පස්සේ 4 දුන්නාම ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ෆන්ක්ෂන් එක මම shift tab ඔබලා මේකේ document string එකේ බලන්න return a 2D array ඔන්න 2D array කියලාම දීලා තියෙනවා with ones on the diagonal and zeros elsewhere. diagonal කියන්නේ පොඩින්ද. එතකොට අපි කතා කරගෙන හිටියේ මෙතන mp.i කියන ෆන්ක්ෂන් එක ගැන return a 2D array with ones on diagonal and zeros elsewhere. ඒ කියන්නේ මේක diagonal කියන එක සිංහල මීනින්ග් මම දන්නේ නැහැ. ඉන්නත් බලමු. diagonal කියන එක සිංහල මීනින්ග් දන්නේ නැහැ. නේ ඔයාලට තේරෙනවද diagonal කියන්නේ? විකර්ණ sorry. විකර්ණේ එක දැන් විකර්ණ කියන වචනේ හැමදාම පාවිච්චි දන්නේ නැහැ. විකර්ණේ එක කියන එක print මේ input ඇතුළත් වෙලා අනිත් ඒ හැම තැනකම බිංදුව ඇවිල්ලා තියෙනවා. එතකොට මම දැන් 4 කියන value එක දුන්නාම උනේ columns 4යි rows 4කයි
එහෙම වුණ එක. හරිද? එතකොට තව අපිට ඕන මේක ඉස්සර බලා ගන්න පුළුවන් parameters තියෙනවා number of rows in the output and int optional numbers of the columns in the output. ඒක එනම් මේ අපි දීලා බලමු rows අපිට rows 3යි columns 2යි ඕනි කියලා. ඒක හරි දැක්කනේ. එතකොට බලන්න මේ rows 3ක් තියෙනවා. columns 2 තමයි diagonal එකේ. එතකොට ආයේ මේ අපිට හරියටම diagonal එක බලා ගන්න වෙන්නේ equal rows ඒ කියන්නේ සමාන rows columns ගානක් තිබ්බොත් අපිට බලා ගන්න පුළුවන් මේ බලා ගන්න පුළුවන් අර විකරණේ හරියටම. දැන් මෙතන පොඩ්ඩක් මේක කැපිලා ගිහිල්ලා මේ අලු වෙනවා. හරි. එතකොට ඔය ටික තමයි ඔය ටික නෙමෙයි තියෙන කතාව. MPI කියන ෆන්ක්ෂන් එක ගැන කියන්න අපිට කතා කරන්න. ඊට පස්සේ අපිට තියෙනවා mp.random random.rand n කියලා ෆන්ක්ෂන් එකක්. rand කියලා ෆන්ක්ෂන් එකකුත් තියෙනවා. අපි rand කියන ෆන්ක්ෂන් එක ඉස්සෙල්ලා කතා කරමු. හරි. rand ෆන්ක්ෂන් එක. rand ෆන්ක්ෂන් එකේ වෙන්නේ random values in a given shape. එතකොට අපිට මෙතන rand කියලා අපිට මෙතන වැලියු එකක් දෙන්න පුළුවන්. අපි int එකක් පාස් කරගමු. ඊළඟ බලමු shape එකට මොනවද එන්නේ කියලා. එතකොට values පහක් ඇවිල්ලා තියෙනවා. සහ මේකේ මම හිතන්නේ අපි ආයෙත් shift tab එකේ document string එකට ගියොත් එහෙම මෙතින් create an array of given shape. ඒ කියන්නේ අපි දීලා තියෙන shape එකට අනුව and populate it with random samples from uniform sub distribution over 0 and 1. ඒ කියන්නේ 0 සහ 1 ඒ කියන්නේ බිංදුව සහ 1 අතර equally distributed ඒ කියන්නේ sorry equally distributed නෙමෙයි බිංදුව සහ 1 අතර values randomly generate වෙලා තියෙන මේ කොහොම බිංදුව දශම ගණන් තියෙන ඍණ නැහැ හැබැයි මට පේනවා ඍණ නැහැ එතකොට මේක දීලා තියෙනවා අපිට දෙන්නකො the dimensions of the returned array must be non negative negative වෙන්න බෑ හරිද if no arguments is given single python float is returned හරි එතකොට අපිට පුළුවන්ද මෙතනට ඔය විදිහට තමයි random එක ජෙනරේට් වෙලා තියෙන්නේ rand එක random.rand ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා අපිට මේක හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනවා ඔයාලට ඕන මේ එකක් දාරන්න ඔයාලට මෙතන rows columns කියලා දෙන්න පුළුවන් මේ මෙතනට rows 5යි columns 5යි එතන මෙතන ඍණ ගණන් වලට print වෙලා නැති බව පේනවා අනිත් එක මේ ඔක්කොම හැම number එකම randomly තමයි ජෙනරේට් වෙලා තියෙන්නේ ඒත් ඔළුවේ තියාගන්න හරි එතකොට මම මේ කියන කරුණු අරගෙන ඔයාලා විශේෂ කරුණු ටික නෝට් දාන්න මේවත් නෝට් කරගත්ත ගමන් මේ විශේෂ ෆන්ක්ෂන් මේවා සමහර තැන්වලදී පාවිච්චි කරනවා ඊළඟට අපිට කතා කරන්න තියෙනවා rand n කියන එක np.random.rand n හරිද මේකේ මම 5 කියන වැලියු එක දුන්නොත් එහෙම ඔයාලට වෙන ඍණ ගණනුත් ඇවිල්ලා තියෙනවා මේකෙදි වෙන්නේ if positive int like arguments are provided generate an array of shape මෙන්න මේ විදිහට and filled with random float sampled from univariate normal Gaussian ප්‍රස්ථාර කියලා එකක් තියෙනවා Gaussian ප්‍රස්ථාරයේදී ඍණ 1 සහ ධන 1 අතර තමයි distribute වෙන්නේ. sorry ඍණ 1 නෙමෙයි. මෙතනදී distribution of mean 0 and mean 0 ඒ කියන්නේ මධ්‍ය නේ 0 and variance 1. A single float randomly sampled from distribution is written if no arguments is provided. හරිද? එතකොට අපිට මේක ඍණ වැලියු එකක් දෙන්න පුළුවන්ද බලමු. බෑ ඍණ වැලියු දෙන්න බෑ දැක්කනේ. ඒකට ඒක shapes එක දෙන්න ඕනේ. shape එක දෙන්න පුළුවන් අර අපි කලින් කතා කරපු විදිහටම පහ සහ මේ rows 5 columns 5 කියලා. ඒකට ඔයාලට මම Gaussian ප්‍රස්ථාරයක් දෙන්නම් ඒකේ. Gaussian ප්‍රස්ථාරයක් පෙන්නනවා ඒකට උකත් හරිනේ. හරි. මේ වගේ තමයි Gaussian ප්‍රස්ථාර ඉන්නේ. එතකොට මේ තියෙන ඍණ අගය සහ බිඳුව තමයි මධ්‍ය mean කියන්නේ මධ්‍යයනය නේද? මධ්‍යයනය නේද? mean කියන්නේ මධ්‍යයනය. තේරුම කියන එක දන්නේ
මධ්‍යනේ මධ්‍යනේ තමයි. එතකොට මධ්‍යනේ බිඳුව වෙලා අනිත් අගයන් ටික ඍණ සහ ධනාගයන් පැති වලට ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙනවා. මේ ඔයාලට තේරෙනවනේ මේක කොපිරයිට් නොදීත් නැතුව ඇතිනේ කොහොමද? හරිද? එතකොට මෙතන ඍණ එක ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මම බලමු අපි බලමු මෙතන වැලියු 100ක් අරන් බලමු කොයි වගේ සාමාන්‍ය ඩිස්ට්‍රිබියුෂන් එකක් එනවද කියලා. ඔයාලා කැමති විදිහට මේක ටෙස්ට් කරලා බලන්න. මෙතින් ඍණ එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඍණ 1.0 එහෙම ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට ඔයාලා මේ ප්‍රස්තාවය බලුවම එනවනේ. හරි. මේ තියෙන්නේ ගාසියන් නේද? ඔය කියන්නේ ගාසියන් තමයි. හරි ඒකත් හරි. හරිද? ඔය ඩොක් ස්ට්‍රින්ග් එකත් ඕන ආයෙ බලන්න පුළුවන්. එතකොට ඔය තමයි රෑන්ඩ් සහ රෑන්ඩන් එකේ වෙනස. එතකොට රෑන්ඩ් එකේදී අපි පාවිච්චි කරේ බිංදුවත් එකත් අතර වැලියුස් විතරයි. මේකේ හැබැයි ඍණ ගණනුත් එනවා. හරිද? එතකොට ඒ කොටස හරි. ඊට පස්සේ මම තව 1000ක් දාලා 40කට. මේ තියෙන 1000 දැම්මම උන් එනවා ඍණ 5 ඍණ 6 ඔය එන්නේ. දැන් ඔයාලට බලන්න පුළුවන් ඍණ 9 ඔක්කොම එනවා. වැලියුස් ඔක්කොම අයත් වෙනවා. දැන් 5 දාගන්නවා පොඩි කරගන්න. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා අපි np.random.random එතනින්ම හදාගන්නවා 44ක්. හරිද? මෙතනින් මේව 44ක් හදාගෙන ඊට පස්සේ මම හදාගන්නවා mp.random. තව ෆන්ක්ෂන් එකක් අපිට කතා කරන්න තියෙනවා randint කියලා. හරිද? එතකොට මම දැන් වැලියු එකක් දෙන 100 කියලා. ඊළඟ මේක එන්ටර් කරගත්තාම රැන්ඩම් ඉන්ට් එකක් ජෙනරේට් වෙලා අපිට අවුට්පුට් වෙලා තියෙනවා. හරිද? එතකොට මේකෙදි වෙන්නේ රැන්ඩින්ට් කියන ෆන්ක්ෂන් එක අපිට දෙන්න ලෝ හයි සහ සයිස් එකක් අපිට දෙන්න පුළුවන්. හරිද? එතකොට returns random integers from low inclusive to high exclusive. low inclusive කියන්නේ එක අයත්ව හැබැයි high exclusive කියන්නේ මේ 100 කියන වැලියු එක ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ මෙතනදී අවුට්පුට් වෙන එක. අපිට මේක හැබැයි randomly වෙන්නේ මේක. එතකොට return random integers from the discrete uniform distribution of specific data types in the half open interval. Low, high if high is none, the default, then the results are from 0 to low. අපිට එනම් මේ එක වැලියු එකක් දෙන්න පුළුවන් මම හිතන්නේ. අපි බලමු දීලා. ඔව්. එතකොට ගන්න බිංදුවේ ඉඳන්. දැන් අපි එක කියන එක දුන්නාම එකේ ඉඳන් ගන්න. අපි දෙන සීමාව අනුව. එතකොට මම 20 ඉඳන් 30ට දැම්මොත් එහෙම එතකොට ඒ අතර පරාසය තියෙන ගිය තමයි ගන්න. මේක න හරියට 25න් පත්. වෙනස් වෙනවා නේ. රන් කරන වාරයක් පාස් එක වෙනස් වෙනවා. රැන්ඩම්නේ. හැබැයි 20 කියන වැලියු එකක් විතර print වෙන්න පුළුවන්. හැබැයි 30 කියන එක print වෙන්නේ නැහැ. මොකද exclusive 30 කියන එක. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මම array එකක් හදා ගන්නවා. array mp.arrange 25. හරිද? එතකොට මේ array එක ඔයාලට print කරලා පෙන්නන්නම්. මේ වගේ one dimensional array එකක් හදලා තියෙනවා. okay integers 25ක් තියෙනවා. හරි. ඊට පස්සේ මම තව එකක් හදා ගන්නවා. මේක අරක np arrange එකෙන්නේ මේක rand array එකක්. rand function එකෙන් මම හදා ගන්නවා rand mp.random.rand rand කියලා දීලා මම හදා ගන්නවා අපි දාගමු rand int මාදා integers නේ අපි කලින් උතර දාගත්තා rand int බිංදුවේ ඉඳන් 50ට මදාන එතකොට rand array එක print කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට values 10ක් print වෙලා තියෙනවා randomly 50ට මම මෙතන 25ම දාගන්න අර වගේම එතකොට 25ක් තියෙනවා data type එක integers.
දැන් ඔයාලා හිතන්ඩ මට ඕන වුණොත් එහෙම මේ හැදිලා තියෙන ඇරේ එක වැන්ඩ් ඇරේ එක නෙමේ ඇරේ එක මෙතන තියෙන එක. මෙතන තියෙන එක මට ඕනේ වෙනවා නම් ෂේප් එක වෙනස් කරගන්න. ෂේප් එක වෙනස් කරනවා කියන්නේ මේක 2D ඇරේ එකක් කරගන්න ඕන නම් මට ඕන රෝස් කොලම්ස් ගාන දාලා මම මොකද කරන්නේ? ෆන්ක්ෂන් එකක් තියෙනවා. මම මේකට දාගන්නවා ඇරේ එකම දාගමුකෝ ඇරේ equals array dot shape කියලා ෆන්ක්ෂන් එක. sorry අපි ඉස්සලාම shape එක බලමු. හරිද? array dot shape කියලා ටයිප් කරගත්තාම sorry මේ ෆන්ක්ෂන් එකේ පැරන්තසිස් දෙකකින් නෑ 25යි කියලා එනවා. හරිද? එතකොට මේක one dimensional. හරි. ඊට පස්සේ මම දෙනවා array equal array dot reshape කියලා දීලා 25නේ 5යි කියලා දීලා මෙතන array කියන එක print කරගත්තොත් ඔන්න මට 2 dimensional array එකක් ඇවිල්ලා තියෙනවා. අර values ටික input වෙලා. එතකොට rows 5යි columns 5යි. හරි. එතකොට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මෙතන rows 5යි columns 5යි ගුණ වුණාම කියන්නේ 25යි. අපේ data එක ගියත් තිබ්බද? 25ක්. මම බැරි වෙලාවත් කරොත් මේක වැරදිලා 5 සහ 4 දුන්නොත් එතකොට rows 5යි columns 4යි. මෙතනදී error එකක් එනවා. මේක එන්න හේතුව තමයි අර data 25ම මෙතනදී වෙන් කරලා අපිට දාන්න බැරි වෙන නිසා. එතකොට reshape කිරීමේදී අපි ඒක බලන්න ඕනේ. ඒක සැලකිලිමත් වෙන්න ඕනේ. තියෙන full data ටිකම shape එකට අදාළ වෙලා ඒ output එකේදී ඒ ගානම එන්න ඕනේ. ඊට පස්සේ අපිට ওই විදිහටම මේ render එකත් shape එක වෙනස් කරගන්න පුළුවන්. ඒකේ මම දාගත්තෙත් 25යි අපි 25ක් නැතුව ඒක දාගමු 20ක්. හරිද? එතකොට මෙතන 5 4 දාගත්තාම rows 5යි columns 4යි වලට output වෙලා තියෙනවා පේනවා. ඊට අමතරව දැන් මේක ක්‍රම කීපයකටම හදන්න පුළුවන්. rows 10යි columns 2යි 20 හැදෙන ක්‍රම කීපයක් තියෙනවානේ. දෙවරක් 10 4 වරක් 5 20 වරක් 1 එහෙම කීපයක් තියෙනද අපිට ඒ ක්‍රම ඕන විදිහට දෙන්න පුළුවන්. අපි දෙකක් ඒ කියන්නේ rows and columns දෙකම දෙනවා නම් එතනදී 2D arrays ඇති. ඒ නිසා single එකක් විතරක් දෙනවා නම් single දෙනවා නම් 20 විතරට දෙන්න පුළුවන්. එතකොට දෙන්නේ one dimensional array එකක්. හරිද? හරි. ඊළඟට අපි යන කොටස තමයි දැන් අතනදී array එකක් කරනවා කියලා දැක්කා. ඒක dimension එක වෙනස් වුණොත් සහ dimension එක මේ අගේ වෙනස් වුණොත්. උදාහරණයක් විදිහට ඔක්කොම ඔයාගේ integers 25ක් තිබිලා ඔයා අතන rows 5යි දුන්නොත් එහෙම 20යි එන්නේ. එතකොට ඒක එතන error එකක් එනවා. හරි. ඊට පස්සේ මෙතන array එකක් හැදුවානේ. ඒකේ අපිට inbuilt function තියෙනවා මේ වගේ max කියලා. හරිද? max වුණාම වෙන්නේ මේකේ තියෙන වැඩිම value එක අපිට output වෙලා තියෙනවා. එතකොට මේකේ තියෙන වැඩිම value එක 47යි. ඒ වගේම අපිට මේකේ අඩුම value එක බලා ගන්න ඕන නම් අපිට තියෙනවා min කියලා function එකක්. sorry mix කියලා type උනේ මගේ වැරදුනා. min කියලා function එකකුත් ඊට පස්සේ අපිට තියෙනවා ඔය වගේම max කියලා තියෙන වගේම argmax කියලා එකක් තියෙනවා. ඔන්න 1D array එකක් ගත්තා. එතකොට ඔන්න max කියන එක හරි 47 ආවා. min එක 3යි කියලා ඔන්න argmax කියන එක ආවා. එතකොට බලන්න දැන් මෙතන මේක ආයෙ වෙනස් වෙනවා. මම මේක ආයෙ හදාගත්තින තැන වෙනස් වෙලා තියෙන්නේ. අගේ එකම තමයි. හැබැයි තියෙන තැන වෙනස්. 47 කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට 47 හැදිලා තියෙන්නේ මෙතන. එතකොට 0 1 2 3 4 5 6 7 8 9 10. 10 වෙනි ඉන්ඩෙක්ස් එක තමයි argmax එක. ඉන්ඩෙක්ස් එක කීයද කියලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි argmin කියලා තියෙනවා. ඒකේ 8 වෙනි ඉන්ඩෙක්ස් එක තමයි මේ වැලියු එක තියෙන්නේ. එතකොට මිනිමම් වැලියු ඒ කියන්නේ 3 කියන එක 8 වෙනි එක තමයි දෙන්නේ මෙතන. අරකට වඩා දෙකක් අඩුයි. හරි. ඒ වගේම අපිට shape එක බලා ගන්නත් ඕන පුළුවන් අපි ඉස්සෙල්ලාම කතා කරා. එතකොට
මෙතන අපි ඇරේ එකේ ඩොට් ෂේප් එක බලමු. දැන් 2 ඩයිමන්ෂනල් වෙලා තියෙන්නේ. මේ 5යි 5යි කියලා ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම අපි රැන්ඩ් ඇරේ එකේ මේ ෂේප් එකත් බලමු. මෙහෙම මේ 1 ඩයිමන්ෂනල් විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්කම තව තියෙනවා මෙතනින් අපිට ඇරේ එකේ ඩීටා ටයිප් එක බලන්න පුළුවන්. int64 කියලා ඇවිල්ලා තියෙනවා. සහ රැන්ඩ් ඇරේ එකෙත් අපිට ඩේටා ටයිප් එක බලන්න පුළුවන්. int32 කියලා තියෙනවා. ඒ කියන්නේ බිට් ගාන තියාගන්න එක 64 බිට් වලින් මේක තියාගන්න තියෙන්නේ. මේක 32 බිට් වලින් තියාගන්න තියෙන්නේ. එතකොට මේ RAM එකේ මේක වැලියු එකක් තියාගන්න අරන් තියෙන ඊට ප්‍රමාණය integer 64 bits අරන් තියෙනවා. හරි. ඒ ටික තමයි අද අපිට numpy array එක කතා කරන්න numpy library ගැන කතා කරන්න තියෙන්නේ. ඒතකොට part 2 සහ part 3 එයි. 3 එන්නෙත් නැති part 2 එකකින් ඉවර වෙයි. ගොඩක් දුරට part 2 එක මට ඉවර කරන්නම්. part 2 එක ඉවර කරලා ඔයාලට exercise එක දෙන්නම්. ඒක කරන්න. ඊට පස්සේ අපි දවස් 3කට විතර පස්සේ ඒ කියන්නේ pandas library එක තියවලා solution මම හිතන්නේ තුනේම කතා කරමු. කියන්නේ ඔයාලට දීලා තියෙන ප්‍රශ්න වල ඔය විදිහට තමයි numpy library එකේ කොටස් ටික අවසන් වෙන්නේ. හරිද? ඒ කියන්නේ කොටස් ඔක්කොම නෙමෙයි. අද කොටස් පළවෙනි part එකේ කොටස් ටික අවසන් වෙන්නේ. එහෙනම් ඔයාලට ආයෙත් මම සුබ අලුත් කියලා ප්‍රාර්ථනා කරනවා. දිගටම රැඳිලා ඉන්න සහ දිගටම දැන් කන්ටෙන්ට්ස් ටික දානවා. පොඩි දවසක් මේකෙන් නිවාඩුවක් ඇති. එහෙනම් peace. සෑදා ඉන්න බෑ.